අද වෙද්දී අපි හැමෝම දකින දරුණු ප්‍රවණතාවයක් තියෙනවා. ඒ තමයි Tamanගේ ස්වාමි පුරුෂයාව ඝාතනය කරන්න පවා බිරිඳක් පෙළඹෙන එක. හේතුව වෙනත් කෙනෙක් එක්ක ඇති කරගන්න අනියම් ප්‍රේම සම්බන්ධතා. අදත් අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ Tamanගේ සැමියා කෙරෙහි තිබුණු ආදරය නැති වී යාම නිසා ඉතාමත් අමානුෂික විදිහට ඔහුව මෙලොවින් තුරන් කරපු විවාහක කාන්තාවක් ගැනයි. හැබැයි මේ සිද්ධියේ තියෙන සුවිශේෂීම සහ අතිශය කුතුහලයෙන් පිරි කොටස තමයි මේක ඔබට අජේ දේව්ගන් රංගපෑ සුප්‍රසිද්ධ දෘශ්‍යම් චිත්‍රපටය සහ අපේ රටේ තිරගත වූ ධර්ම යුද්ධය චිත්‍රපටය මතක් කරවන එක. සිනමාව කියන්නේ ප්‍රබන්ධයක්. එතනදී අධ්‍යක්ෂකවරුන්ට ඕනෑම දෙයක් ලියන්න ඕනෑම විදියකට මවන්න පුළුවන්. හැබැයි අපි බලමු සැබෑ ජීවිතයේදී මේ දේ කළේ කොහොමද කියලා. අද කතාව වෙනුවෙන් මම ඔබව රැගෙන යන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගර් දිස්ත්‍රික්කයට අයත් නලසොපාරා කියන ප්‍රදේශයට. මේ ප්‍රදේශය පොහොසත් මිනිසුන් ජීවත් වන සුකෝපභෝගී පැත්තක් නෙවෙයි. අඩු වියදමකින් නිවාස සොයාගත හැකි නිසා සාමාන්‍ය මධ්‍යම පාන්තික සහ පහළ මධ්‍යම පාන්තික ජනතාව බහුලව ජීවත් වන අතිශය ජනාකීර්ණ පරිසරයක්. ජීවිතය ගැටගසා ගන්න වෑයම් කරන මුඩුක්කු ආශ්‍රිතව ජීවත් වන මිනිසුන් මෙහි බොහෝමයක් ඉන්නවා. ඉතින් ඔබට හිතාගන්න පුළුවන් අද අපේ කතාවට පසුබිම් වන මේ ස්ථානය එතරම් සුන්දර එකක් නෙවෙයි. හැබැයි පුදුමය කියන්නේ මේ වගේ හැමෝම ඇගේ හැප්පි යන අතිශය ජනාකීර්ණ වටපිටාවක සති ගණනාවක් තිස්සේ කාටවත්ම නොදැනෙන්න මෙවැනි මහා පරිමාණ අපරාධයක් සිදු වුණේ කොහොමද කියන එක. පසුව සමාජ මාධ්‍ය ඔස්සේ මුළු රටම කැළඹූ ඒ කතාව මෙන්න. නලසොපාරාවල පිහිටි කුඩා ලැගුම් කාමරයක 35 හැවිරිදි විජේ චෞහාන් තමන්ගේ 28 හැවිරිදි බිරිඳ වන කෝමල් චෞහාන් සහ 8 හැවිරිදි එකම පුතු සමග ජීවත් වුණා. කෝමල්ව ප්‍රදේශවාසීන් චමන් දේවී වගේම ගුඩියා කියන නම් වලිනුත් හැඳින්වුවා. මොවුන් දෙදෙනා විවාහ වෙලා තිබුණේ මීට වසර 10කට පෙර. ඒ කියන්නේ 2015 වර්ෂයේදී වගේ. මුල් කාලයේදී හැම පවුලකම වගේ ජීවිතය සාමකාමීව ගෙවී ගියත් මෑතක ඉඳන් ඔවුන්ගේ පවුල් ජීවිතය ඒ තරම් සුබදායී වුණේ නැහැ. දෙන්න අතර නිතරම දරුණු රණ්ඩු සරුවල් ඇති වෙන්න පටන් ගත්තා. ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද? මේ අවුරුද්දේ ඒ කියන්නේ 2025 ජනවාරි මාසයේදී කෝමල් තමන්ගේ අසල්වැසියෙක් වන 20 හැවිරිදි තරුණයෙක් සමග රහස් ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. ඔහුගේ නම මෝනු ශර්මා. මෝනු කෝමල්ට වඩා වයසින් අවුරුදු 8ක්ම බාලයි. අපි මෝනු ගැන තව ටිකක් හෙව්වොත් ඔහු අධ්‍යාපන කටයුතු අතින් ඉතාමත් දක්ෂ කුඩා කාලයේ ඉඳන්ම කැපී පෙනෙන ශිෂ්‍යයෙක්. ඔහු තමන්ගේ විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියේ BSc IT උපාධියක්. තමන්ගේ දෙවනි වසරේ විභාග වලින් ඔහු 95ක ඉහළම ලකුණු ප්‍රතිශතයක් ලබාගෙන තිබුණා. කෙනෙකුගේ විභාග ලකුණු හෝ සහතික පත්‍ර දෙස බලා ඔහු මොන වගේ මිනිහෙක්ද, ඔහු කෙතරම් බුද්ධිමත්ද කියා තීරණය කරන්න බෑ. විශේෂයෙන්ම මෑතකදී වාර්තා වන අපරාධ දෙස බැලීමේදී පැහැදිලි වන එකම දේ නම් කෙනෙකුගේ උගත්කම හෝ අධ්‍යාපන මට්ටම තුලින් ඒ මිනිසා සතු මනුෂ්‍යත්වය මැනිය නොහැකි බවයි. සෑම දිනකම උදෑසන 7ට විජය තමන්ගේ රැකියාව සඳහා නිවසින් පිටත්ව ගිය අතර නැවත නිවසට පැමිණියේ රාත්‍රී 9ට පමණයි. මේ දීර්ඝ කාලය ඇතුළත විජය නිවසෙන් නැති අතරතුර මෝනු හොර රහසේම කෝමල්ව හමුවීමට මේ කුඩා නිවසට ඇතුළු වුණා. නමුත් වැඩි කල් යන්නට මත්තෙන් විජයට මේ අනියම් සම්බන්ධය පිළිබඳව සැකසිතුණා. දිනක් ඔහු කෝමල්ගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනා අතර හුවමාරු වූ කෙටි පණිවිඩ මෙන්ම අතිශය පුද්ගලික ඡායාරූපද ඔහුගේ නෙත ගැටුණා. විජය වහාම කෝමල්ව මේ පිළිබඳව ප්‍රශ්න කළා. අන්න ඒ මොහොතේ ඉඳන් තමයි මේ නිවස තුල සතුට වෙනුවට දිනපතාම ඇවිලෙන මහා රණ්ඩු සරුවල් මාලාවක ආරම්භය සනිටුහන් වුණේ. ඉන්පසු සිදු වූයේ කුමක්ද? නීත්‍යානුකූලව දික්කසාදයක් ලබාගෙන වෙන්වීමට සාකච්ඡා කරනු වෙනුවට කෝමල් සහ මෝනු එකතු වෙලා මහා භයානක සැලසුමක් හැදුවා. ඒ තමයි විජයව මෙලොවින් තුරන් කරලා දාන එක. අද කාලේ බොහෝ විවාහ ජීවිත ඇතුලේ අන්‍යෝන්‍ය සංනිවේදනය කියන දේ බිඳුවටම වැටිලා තියෙනවා කියන්න මේක තවත් එක සාක්ෂියක්. අපි යමු ජූලි 10 වෙනිදාට.
විජයගේ සහෝදරයන් දෙන්නා වන අජේ සහ අකිලේෂ් තමන්ගේ මල්ලි ගැන හොයලා බලන්න එයාගේ ගෙදරට එනවා. මොකද දින කිහිපයක් තිස්සේම විජයගේ දුරකථනය ක්‍රියා විරහිත වෙලා තිබුණු නිසා ඔවුන් දැඩිසේ කලබලයට පත් වෙලයි හිටියේ. හැබැයි ගෙදරට ආපු ඔවුන්ට දකින්නට ලැබුණේ කෝමල්ව විතරයි. ඇය කිසිම චකිතයක් නැතුව ඔවුන්ට කිව්වේ විජය හදිසි වැඩකට කුරුල්ලා පැත්තේ ගිය බවත් එනිසා වෙන්න ඇති දුරකථනය වැඩ කරන්නේ නැත්තේ කියලා. තමන්ගේ නෑනා මෙහෙම කියද්දී ඔවුන්ට සැක කරන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. මොකද තමන්ගේම මල්ලි ගැන නෑනා බොරු කියයි කියලා කවුද හිතන්නේ? ඉතින් අයව විශ්වාස කරපු සහෝදරයන් දෙදෙනා එතනින් පිට වෙලා ගියා. හැබැයි ඔවුන්ගේ සැකය මතුවෙන්න පටන් ගත්තේ තවත් සතියක් ගත වෙලත් විජයගෙන් කිසිම තොරතුරක් නැති වුණාමයි. මේ වෙද්දී ඉවසීම කෙලවර වුණු අජේ විජය වැඩ කරන ස්ථානයටම ගිහින් විමසනවා ඇත්තටම ඔහුව කුර්ලා ප්‍රදේශයේ රාජකාරියකට යවුවද කියලා. හැබැයි එතනින් ලැබුණු පිළිතුරෙන් ඔවුන් මුළුමනින්ම අන්දමන්ද වුණා. විජය මීට සතියකට පෙරම තමන්ගේ රැකියාවෙන් අයින් වෙලා තිබුණා. දැන් සහෝදරයන්ට පැහැදිලි මොකක් හරි ලොකු කරදරයක් සිද්ධ වෙලා තියෙන බව. තවත් දින කිහිපයකට පසු, ඒ කියන්නේ ජූලි 19 වෙනිදා වගේ වෙද්දී ඔවුන් නැවතත් කෝමල්ට ඇමතුමක් ගන්නවා විජය ගැන අහන්න. හැබැයි ඒ වෙද්දී ඇගේ දුරකථනයත් ක්‍රියා විරහිතයි. තත්වය බරපතල බව තේරුම්ගත් අකිලේෂ් වහාම පොලිසියට ගොස් අතුරුදන් වීමේ පැමිණිල්ලක් දමනවා. ඉන්පසු සහෝදරයන් දෙදෙනා ආයමත් විජයගේ නිවසට එනවා. හැබැයි මේ වෙද්දී කෝමල් ගෙදර හිටියේ නැහැ. අසල්වැසියන්ගෙන් අහද්දී දැනගන්න ලැබෙන්නේ දින 2ක විතර ඉඳන් කෝමල්වත් දකින්න ලැබුණේ නැති බවයි. තමන්ගේ සහෝදරයා ගැන කිසිම තොරතුරක් නැතුව දැන් සති 2කටත් වඩා වැඩි කාලයක් ගත වෙලා ඔවුන් තීරණය කළා තව දුරටත් බලා සිටීම පළක් නැති බව. ඔවුන් කිසියම් හෝ හෝඩුවාවක් සෙවීමේ අරමුණින් නිවසට ඇතුළු වුණා. නිවසට ඇතුළු වුණු ඔවුන්ට දකින්නට ලැබුණු අමුතුම සහ අස්වාභාවිකම දේ තමයි ඒ කාමරයේ බිම අතුරා තිබූ ටයිල් කැට. කාමරයේ බිමෙන් අඩක ටයිල් කැට සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ මුළු කාමරයම නෙවෙයි. කාමරෙන් එක කොටසක විතරක් මෑතකදී අලුත් ටයිල් අතුරා ඇති බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණා. මේ වෙද්දී සහෝදරයන් දෙන්නා ඉන්නේ දැඩි බියකින් සහ සැකයකින්. මල්ලිත් නැහැ. නෑනත් පැනලා ගිහින්. නිවසේ තිබුණු එකම සැක කටයුතු දේ උනේ මේ අමුතු ටයිල් ටික විතරයි. ඔවුන් තීරණය කළා ඒ ටයිල් කැට ගලවලා බලන්න. එකින් එක ටයිල් කැට ගලවද්දී මුළු කාමරය පුරාම දරා ගන්න බැරි තරම් අසූචි වැනි මහ ගඳක් විහිදෙන්න පටන් ගත්තා. මිනිස් සිරුරක් කුණු වෙද්දී එන ඒ මූසල ගඳ ඔවුන්ට හඳුනා ගන්න අපහසු වුණේ නැහැ. ඔවුන් වහාම පොලිසියට දැනුම් දුන්නා. පොලිස් කණ්ඩායම් පැමිණ ඒ ටයිල් වලින් යටින් තිබූ පස්තට්ටුව තවදුරටත් හාරද්දී ප්ලාස්ටික් කවරයකින් ඔතා තිබූ ඒ අවාසනාවන්ත දේ හමු වුණා. ඒ දින ගණගානකට පෙර ඝාතනය කර තිබූ විජයගේ නිසල දේහයයි. මේ පුවත සැලවෙත්ම හැමෝම මේ සිද්ධිය දෘශ්‍යම් චිත්‍රපටයට සමාන කරන්න පටන් ගත්තා. ඔබ මේ චිත්‍රපටය නලබලා නැත්නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක්. ඒ චිත්‍රපටයේ අජේ දේව්ගන් තමන් අතින් උණු මිනි මැරුමක මල සිරුරක් හංගන්නේ ඔය වගේම ක්‍රමයකට. නගරයේ අලුතින් ඉදිවෙන පොලිස් ස්ථානයක බිමට යටින් ඔහු ඒ සිරුර වල දමනවා. මොකද පොලිස් ස්ථානයකට යටින් කවුරුත් මල සිරුරක් හොයන්නේ නැති නිසා. මේ අපරාධකාරයනුත් හිතන්නේ නැති තමන්ගේම නිවසේ බිමට යටින් වල දැම්මාම කාටවත්ම මේක හොයාගන්න බැරි වෙයි කියලා. හැබැයි චිත්‍රපට සහ සැබෑ ජීවිතය අතර ලොකු වෙනසක් තියෙනවා. චිත්‍රපටයේ සැලසුම් පරිපූර්ණ වුණත් සැබෑ ජීවිතයේදී මුන් දෙනා වැඩේ කළේ හරිම අදක්ෂ විදිහට. අලුතින් දාපු ටයිල් කැට පරණ ටයිල් කැටවලට වඩා පැහැදිලිවම වෙනස් වුණු නිසා ඕනෑම කෙනෙකුට එක පාරින්ම අඳුරගන්න පුළුවන් වුණා. විජයගේ සිරුර හමුවීමත් සමගම පළමු සැකය එල්ල වුණේ කෝමල් වෙතයි. මොකද ඇය දින කිහිපයක සිට අතුරුදන්ව සිටි නිසා. ඒ විතරක් නෙවෙයි, අසල්වැසියන් තවත් දෙයක් නිරීක්ෂණය කර තිබුණා. ඒ තමයි කෝමල් අතුරුදන් වුණු දවසේම ඔවුන්ගේ අසල්වැසියා වූ මෝනු ශර්මාත් අතුරුදන් වී ඇති බව. වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව ඒ වෙද්දිත් සිරුර බල දමා සති 2ක් පමණ ගත වී තිබුණා. ඒ කියන්නේ විජයගේ ඝාතනය සිදු වී ඇත්තේ ජූලි මාස 5 හෝ 6 වෙනිදා වැනි දිනකයි. සිරුර සොයාගෙන පසු දිනම පොලිසිය විසින් කෝමල් සහ මෝනුව පූනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් දෙදෙනා එහි පැනලා ගිහින් තිබුණේ අලුත් ජීවිතයක් පටන් ගන්න. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කෝමල් සහ
ඇගේ අට හැවිරිදි පුතුද සිටි අතර පොලිසියට මොවුන්ව හඳුනා ගැනීමට පහසු වුණේද ඒ කුඩා දරුවා නිසයි. මොවුන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ ඉතාමත් පුදුම සහගත දේවල් අනාවරණය වුණා. සාමාන්‍යයෙන් අපරාධකරුවන් දෙදෙනෙකු කොටු වූ විට කරන්නේ බේරීම සඳහා වරද අනෙකා පිට පැටවීමයි. හැබැයි මෙතනදි සිද්ධ වුණේ අනෙකා බේරා ගැනීම සඳහා තමන් වරද බාර ගැනීමට උත්සාහ කිරීමයි. කෝමල් ප්‍රකාශ කළේ තමන් සැමියාගේ කෑමට වසදී ඔහුව තනියම ඝාතනය කළ බවත් මෝනු මෙයට කිසිසේත්ම සම්බන්ධයක් නැති බවත්ය. අනෙක් අතට මෝනු ප්‍රකාශ කළේ දිනක් තමන් කෝමල්ව හමුවීමට පැමිණි වේලාවක විජය නිවසේ සිටි බවත් ඔවුන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් තමන් විජයගේ බෙල්ල සිරිකර ඔහුව ඝාතනය කළ බවත්ය. තමන් කෝමල්ට පණ වගේ ආදරණය කරන බවත් ඇය නිවැරදි කරයකු බැවින් දඬුවම් ලැබිය යුත්තේ තමන් පමණක් බවත් මෝනු පොලිසිය හමුවේ කියා සිටියා. නමුත් පොලිසිය මේ ප්‍රකාශ කිසිසේත්ම විශ්වාස කළේ නැහැ. මොකද ශාරීරිකව විජය මෝනුට වඩා උසින් සහ ශක්තියෙන් වැඩි අයෙක්. තනිවම කලහ කර ඔහුව මෙල්ල කිරීමට මෝනුට කළ හැක්කක් නොවේ. පොලිසිය නිගමනය වූයේ මුලින්ම කෝමල් විසින් විජයගේ කෑමට නිදිපැති කලවම් කළ ඔහුව අඩපණ කර ඇති බවත්. ඉන්පසු ඔහුව නින්දේ සිටියදීම දෙදෙනා එකතු වී ඔහුව ඝාතනය කර සිරුර සඟවා ඇති බවත්ය. මේ හැම දෙයකටම වඩා හදවත කඩා වැටෙන අතිශය ලැජ්ජා සහගත සහ අමානුෂිකම දේ එළියට ආවේ ඉන්පසුවයි. ඒ තමයි විජයව ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර වල දැමීමට මුන් දෙන්න උදව් ලබාගෙන තිබුණේ විජයගේම සහෝදරයා වූ අජයගෙන් වීමයි. ඝාතනයෙන් පසු සිරුර කාමරයේ ඇතුළේම වල දැමීමට තීරණය කළ මොවුන් මුලින්ම කුලීකරුවන් ලබා කාමරය ඇතුළ හැරීමට කටයුතු කර තිබුණා. අසල්වැසියන් මේ ගැන විමසද්දී කෝමල් කියා සිඹුනේ වැසිකිළියේ බටයක් අවහිර වී ඇති නිසා එය සකසන බවයි. කුලීකරුවන් වල හාරා පිටව ගිය පසු කෝමල් සහ මෝනු එකතු වී විජයගේ සිරුර එහි බහා පස්වලින් වසා දමනවා. හැබැයි පස් තට්ටුව එලෙසම තිබුණොත් සැකසිතෙන නිසා ඒ මත නැවත ටයිල් ඇල්ලිය යුතු වුණා. මේ සඳහා ඔවුන් කැඳවන්නේ දෛනික වැටුපට වැඩ කරන විජයගේ සහෝදරයා වූ අජේවයි. තමන්ගේ නෑනට උදව්වක් ලෙස සිතා අජේ පැමිණ ඒ පස් තට්ටුව මත ඉතා අපූරුවට ටයිල් අතුරා දෙනවා. තමන් මේ බලලා දමන්නේ වසා දමන්නේ තමන්ගේම සහෝදරයාගේ මිනිය බව ඒ අහිංසක මනුස්සයා දැනගෙන හිටියේ නැහැ. පසුව පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දෙද්දිත් ඔහු දැඩි කම්පනයකින් සහ සිහි මුලා වූවකු මෙන් පසු වූයේ තමන් අතින් සිදු වූ ඒ අත්වැරැද්ද දරාගත නොහැකි වූ නිසයි. පරීක්ෂණවලදී හෙළි වූ තවත් කරුණක් නම් මේ අපරාධය පිටුපස අනියම් සම්බන්ධතාවය පමණක් නොව දැඩි මුදල් කෑදරකමක්ද තිබූ බවයි. විජයට මෑතකදී රුපියල් ලක්ෂ ගණනක රක්ෂණ මුදලක් ලැබී තිබුණා. කෝමල් සහ මෝනු සැලසුම් කර තිබුණේ ඒ මුදලින් පූනේ නගරයේ අලුත් ජීවිතයක් අරබන්නයි. ඔවුන් නිවසින් පලා යද්දී විජයගේ ජංගම දුරකථනයද රැගෙන ගොස් තිබුණේ OTP පණිවුඩ හරහා ඔහුගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස ලබා ගැනීමටයි. මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ කතාව අවසානයේදී අපේ හිතේ ලොකු ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඇත්තටම මිනිස්සු මේ වගේ සිනමා පට දෙස බලා අපරාධ කරන්න පෙළඹෙනවාද? නැතහොත් Tamanගේ ආශාවන් ඉටු කරගන්න ඕනෑම පහත් වැඩක් කරන්න සූදානම් මිනිස්සුන්ට මේ චිත්‍රපට කියන්නේ නිකන් එක මෙවලමක් විතරද? තවත් කෙනෙකුගේ ජීවිතයක් උදුරා ගන්න තරම් මිනිස්සුන් මෙතරම් නින්දිත සහ අකාරුණික වෙන්නේ කෙසේද? මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු තවමත් ක්‍රියාත්මකයි. එතෙක් ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. Tamanගේ ආදරණීයන් ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටින්න. නැවතත් මෙවැනිම සිදුවීමකින් හමු වෙමු. ආයුබෝවන්. මේ කතාව ගැන ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් සත්‍ය කතාන්දර නැරඹීම සඳහා අපගේ channel එක subscribe කර bell icon එක click කරන්න.